අයිබෝවන් කියලා පිළිගන්නවා අදත් මගේ YouTube channel එකට. ඉතින් අද මගේ වීඩියෝ එකෙන් ගේන්න බලාපොරොත්තු වෙන්නේ මීට කලින් ඉදිරිපත් කරපු වීඩියෝ එකේ ඉතිරි කොටස. ඉතින් මේ වීඩියෝ එකට කලින් ඉදිරිපත් කරපු වීඩියෝ එකේදී මම කතා කරේ simple tenses පිළිබඳව. අපි එතනදී simple present tense, simple past tense සහ simple future tense කියන්නේ මොනවාද? ඒවා හැදෙන්නේ කොහොමද සහ ඒ සඳහා උදාහරණ මොනවාද කියලා කතා කරා. අද මම මේ වීඩියෝ එකෙන් ගේන්න බලාපොරොත්තු වෙන්නේ නෙගටිව් ෆෝම් එක. ඒ කියන්නේ සිම්පල් ටෙන්සර්ස් වල අනිත් පැත්ත අපි කොහොමද කතා කරන්නේ කියන එක. උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම අපි සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් වලදී අපි කලින් වීඩියෝ එකේදී කතා කරා මම අඹ කනවා. ඒ වගේ ඒවා. ඊට පස්සේ මම අඹ කෑවා. ඊට පස්සේ මම අඹ කාවි. ඉදිරියේදී අන්න ඒ විදිහට වාක්‍ය කොහොමද නිර්මාණය වෙන්නේ සහ ඒ නිර්මාණය කරපු වාක්‍ය වලට උදාහරණ මොනවාද කියලා අපි කතා කරා. present tense, past tense වගේම future tense කියන තුනෙන්ම කතා කරා. අද වීඩියෝ එකෙන් මම කතා කරන්න යන්නේ ඒකේ පුතේ අනිත් පැත්ත. දැන් උදාහරණයක් වශයෙන් කිව්වොත් අපි කතා කරා මම අඹ කනවා කියලා කොහොමද ලියන්නේ කියලා. බැරි දැන් කවුරු හරි වාගෙන් ප්‍රශ්නයක් අහනවා කියලා හිතන්නකෝ ඔයා අඹ කනවද කියලා අහනවා. එතකොට ඔයා උත්තරයක් දෙනවා ඔව් මම අඹ කනවා කියලා. එතකොට ඒ විදිහට වාක්‍ය හදන විදිහ ඔයාලා දැන් දන්නවා. අපි ගිය වීඩියෝ එකෙන් කතා කරා අපි කොහොමද ඔව් මම අඹ කනවා කියලා කොහොමද හදාගන්නේ කියලා. හැබැයි නෑ මම අඹ කන්නේ නෑ කියලා කොහොමද වාක්‍ය හදාගන්නේ කියලා අපි කතා කරේ නෑ නෙගටිව් ෆෝම් එක. ඒ පිළිබඳව තමයි අද කතා කරන්න සූදානම් වෙන්නේ මේ වීඩියෝ එකෙන්. හරි අපි යමු පාඩමට. අපි පළමුවෙන්ම ගමු පුතේ simple present tenses වල නෙගටිව් වාක්‍ය අපි කොහොමද හදාගන්නේ කියලා. උදාහරණයක් විදිහට අපි ගත්තොත් එහෙම අපි කලින් වීඩියෝ එකේදී කතා කරපු උදාහරණයක්ම ගමු. අපි අඹ කනවා කියන එක අපි කොහොමද හදාගන්නේ කියන එක දන්නවා. අපි අඹ කනවා කියන එක අපි හදාගත්තා සබ්ජෙක්ට් එක දැම්මා ඊට පස්සේ ඒකට verb එක දැම්මා ඊට පස්සේ තමයි object කියන එක දැම්මේ. ඒකේ නෙගටිව් ෆෝම් එකේදී අපි අඹ කන්නේ නෑ කියලා නිර්මාණය කරගන්නකොට ඒකට පුතේ අපි යම් කිසි වචනයක් ඇඩ් කරනවා. යම් කිසි පාර්ට් එකක් එකතු කරනවා. දැන් වර්තමාන කාලයේදී බහුවචන වලට අදාළව වාක්‍යයක් අපි නෙගටිව් ෆෝම් එකට හදාගද්දී අපි ඒකට ඇඩ් කරනවා do not කියන වචනය. do not කියන එක තමයි එකතු කරන්නේ. හරි. අපි බලමු කොහොමද පැටර්න් එක නිර්මාණය වෙන්නේ කියලා. අපි නැති නෑ කියන අර්ථය ඇතුව වර්තමාන කාලයේ වාක්‍යයක් නිර්මාණය කරනකොට අපි නිර්මාණය කරන්නේ ඉස්සර වෙලාම සබ්ජෙක්ට් එක දානවා ඊට පස්සේ දානවා do not කියන එක. දැන් බහුවචන සම්බන්ධයෙන් නෙමෙයි කියන්නේ. බහුවචන වාක්‍යයක් නිර්මාණය කිරීමේදී අපි සබ්ජෙක්ට් එක දානවා ඊට පස්සේ do not කියන එක දානවා ඊට පස්සේ ඒකට එකතු කරනවා verb එක ඊට පස්සේ එකතු කරනවා object එක. ඔයාලට තිරයේ දිස්සෙනවා අපි කොහොමද වර්තමාන කාලයේ බහුවචනයක් සහිතව වාක්‍යයක් නිර්මාණය කරගන්නේ කොහොමද කියලා. මෙන්න මේක තමයි පැටර්න් එක. හරි. අපි ඒකට අනුව පුතේ උදාහරණයක් අරගෙන බලමුකෝ. මම ගන්නවා පළවෙනි උදාහරණය. ළමයි පොත කියවන්නේ නෑ කියන එක. එතකොට ළමයි පොත කියවන්නේ නෑ කියන එක ඔයාලා දන්නවා ළමයි කියලා තියෙන නිසා ඒක බහුවචනයි. කියවන්නේ නෑ කියලා තියෙන නිසා ඒක වර්තමාන කාලයේ වාක්‍යයක් කියලා අපිට හඳුනා ගන්නට පුළුවන්. ළමයි පොත කියවන්නේ නෑ කියන එකට කලින් අපි ළමයි පොත කියවනවා කියලා හදාගමු. අපි කොහොමද ඒක හදන්නේ? අපි කලින් වීඩියෝ එකේදී කතා කරා subject verb object කියලා. එතකොට ළමයි නම් children ඊට පස්සේ කියවනවා නම් ඒකට අපි කියනවා read ඊට පස්සේ මොකද්ද ළමයි කියවන්නේ? පොත. පොතට අපි කියනවා book කියලා. එතකොට වාක්‍ය නිර්මාණය වෙන්නේ children read the book කියලා තමයි වාක්‍ය නිර්මාණය වෙන්නේ. හරි. ඊළඟට අපි ඒකේ නෙගටිව් ෆෝම් එකට අපි හදාගත්තොත් එහෙම ළමයි පොත කියවන්නේ නැහැ කියලා තමයි අපි හදාගන්නට ඕනේ. එතකොට අපි කොහොමද දාන්නේ අර පැටර්න් එකට අනුව ළමයි නම් children ඊට පස්සේ කියවන්නේ නැහැ නිසා අපි කිව්වා බහුවචන වල නෙගටිව් ෆෝම් එකට දානවා කියලා do not කියන එක. එතකොට children do not
read the book කියලා තමයි වාක්‍යය නිර්මාණය වෙන්නේ. මම හිතනවා ඔයාලට දැන් තේරුණා කියලා. හරි, අපි ගමු ඊළඟ වාක්‍යය. මම ගන්නවා තව වාක්‍යයක්. අපි අඹ කන්නේ නෑ කියලා හදාගන්න විදිය. ඒක හදන්න කලින් ඔයාලා හදාගන්න බලන්න අපි අඹ කනවා කියන එක අපි ගිය වීඩියෝ එකෙන් එක කතා කරා. අපි අඹ කනවා කියලා නිර්මාණය වෙන්නේ අපි නම් we ඊට පස්සේ කනවා නම් eat මොනවාද කන්නේ? mangoes. We eat mangoes කියලා තමයි අපි අඹ කනවා කියන එක නිර්මාණය වෙන්නේ. හරි. ඒකේ නෙගටිව් ෆෝම් එක අපි අඹ කන්නේ නෑ කියලා නිර්මාණය කරගන්න විදිහ දැන් ඔයාලට අර පැටර්න් එක බලලා හදාගන්න පුළුවන්. හිතන්න බලන්න කොහොමද හදන්නේ? අපි නම් we ඊට පස්සේ නෙගටිව් ෆෝම් එක නිසා බහුවචන පදයක් නිසා අපි do not දානවා. We do not eat mango කියලා තමයි නිර්මාණය වෙන්නේ. එතකොට දැන් ඔයාලා දන්නවා වර්තමාන කාලයේදී බහුවචන වලට අදාළව වාක්‍යයක් නෙගටිව් ෆෝම් එකට අනුව නිර්මාණය කරගන්නේ කොහොමද කියලා. හරි. අපි බලමු ප්‍රසන්ට් ටෙන්ස්. ඒ කියන්නේ වර්තමාන කාලයේ ඒක වචනයක් අදාළ වන වාක්‍යයක් කොහොමද නෙගටිව් ෆෝම් එකට නිර්මාණය කරගන්නේ කියලා. එතකොට එතනදී අපි do not කියන වචනය වෙනුවට භාවිත කරනවා does not කියන එක. ඒක වචනයක් නම් වර්තමාන කාලයේ ඒක වචනයක් අදාළ වාක්‍යයකට නම් නෙගටිව් ෆෝම් එක ඉදිරිපත් කරද්දී does not කියන එක තමයි නිර්මාණය වෙන්නේ. හරි, බලන්න පැටර්න් එක දිහා. සබ්ජෙක්ට් එක දැම්මා. ඊට පස්සේ does not කියන එක දැම්මා. ඒකට එකතු කරනවා verb එක. ඊට පස්සේ එකතු කරනවා object එක. ඔයාලා දැනටමත් දැනුවත්. හරි, අපි ඒකටත් උදාහරණයක් අරගෙන බලමු. මම ගන්නවා උදාහරණයක්. ඇය අඹ කන්නේ නෑ කියන එක. ඇය අඹ කන්නේ නෑ. එතකොට ඒක ඔයාලා හරව ගන්නකෝ පොසිටිව් ෆෝම් එකට. ඇය අඹ කන්නේ නැත්නම් ඒකේ අනිත් පැත්ත මොකද්ද? ඇය අඹ කනවා කියන එක. එතකොට කනවා කියන එක දිහා බලපුවාම ඔයාලට තේරෙනවා මේක ඇවිල්ලා වර්තමාන කාලයේ වාක්‍යයක් කියලා. එතකොට ඇය කියලා කියන්නේ ඒක වචනයක්. එතකොට එහෙනම් ඒක නිර්මාණය වෙන්නේ කොහොමද? ඇය අඹ කනවා නම් she eat ඒක eats බවට පත් වෙනවා. අපි කලින් කතා කරා අපි ඒක වචනයක් වර්තමාන කාලයේ තියෙනවා නම් verb එකට s එකක් එකතු වෙනවා කියලා. එතකොට she eats mangoes කියලා තමයි වාක්‍යය නිර්මාණය වෙන්නේ. ඒකේ අනිත් පැත්ත අපි කතා කරොත් ඇය අඹ කන්නේ නෑ කියලා කිව්වොත් ඇය නම් she ඊට පස්සේ අපි දානවා පුතේ does not කියන එක. she does not ඊට පස්සේ කනවා කියන එකේ තේරුම eat. she does not eat මොනවාද කන්නේ? mangoes. she does not eat mangoes කියලා තමයි ඒක නිර්මාණය වෙන්නේ. හරි. තව උදාහරණයක් ගමු. ළමයා පොත කියවන්නේ නෑ. ළමයා පොත කියවන්නේ නෑ කියන එක නිර්මාණය වෙන්නේ ළමයාට කියනවා අපි child. ඊට පස්සේ දානවා does not කියන එක. ඒක වචනයක් නිසා child does not read the book කියලා තමයි ඒක නිර්මාණය වෙන්නේ. දැන් ඔයාලට තේරුණා අපි කොහොමද simple present tense වලදී negative form එකට අනුව වාක්‍යයක් නිර්මාණය කරගන්නේ කොහොමද කියලා. හරි, අපි ඊළඟට යමු simple past tense වලදී කොහොමද negative form එකට අනුව වාක්‍යයක් නිර්මාණය කරගන්නේ කියලා. ඒකත් හරිම ලේසි. දැන් පුතේ වර්තමාන කාලයේදී නම් අපි බහුවචන වලට දැම්මා do not කියන එක. ඒක වචන වලට දැම්මා does not කියන එක. හැබැයි බහුවචන වලදී තාමත් ලේසි. ඒක වචන වලට වගේම බහුවචන දෙකටම එකම වචනයක් තමයි එකතු වෙන්නේ. එතකොට past tense වලදී අතීත කාලයේදී අපි did not කියන එක තමයි එකතු කරන්නේ. දැන් අපි මතකයි නේද අපි කලින් වීඩියෝ එකේදී කතා කරා අපි අඹ කෑවා ඊට පස්සේ ගුරුතුමිය පාඩම ඉගැන්නුවා. ඒ වගේ වාක්‍ය තියෙනවා නේද past tense වලින් තියෙන ඒවා. තව මොනවද තියෙන්නේ? තව තියෙනවා ළමයා අකුරු ලිව්වා, ළමයා ඇඬුවා. අන්න ඒ වගේ past tense තියෙන වචන අදාළව අපි වාක්‍ය හැදුවා. දැන් උදාහරණයක් විදිහට අපි අඹ කෑවා කියලා කිව්වොත් එහෙම අපි හැදුවේ we ate mangoes එහෙම කියලා. හරිද? ඒකේ අපි අනිත් පැත්ත තමයි දැන් හදන්නට සූදානම් වෙන්නේ. අපි යමු. ඔයාලට පේනවා වීඩියෝ එකේ අපි කොහොමද පැටර්න් එක හදාගන්නේ කියලා. පැටර්න් එක තමයි පුතේ පළවෙනියටම අපි දානවා සබ්ජෙක්ට් එක. ඊට පස්සේ අපි දානවා did not කියන එක.
subject ඊට පස්සේ did not ඒකට එකතු කරා verb එක ඊට පස්සේ ඒකට එකතු කරා object කියන එක. අපි අර කලින් හදාගත්තු ඒවා වගේම තමයි අර did not කියන එක තමයි අලුතින් එකතු වෙන්නේ. හරි. මේක ඒක වචන වලට වගේම බහු වචන වලටත් පොදුයි. did not කියන එකම තමයි එකතු වෙන්නේ. හරි. අපි උදාහරණයක් අරගෙන බලමු. මම අඹ කෑවේ නෑ කියන වාක්‍ය. එතකොට ඔයාලා තේරුම් ගන්න ඕනේ කෑවේ නෑ කියන එක අයිති වෙන්නේ අතීත කාලයට කියලා. එතකොට මම අඹ කෑවේ නෑ කියන එක නිර්මාණය කරන්නේ මම නම් I ඊට පස්සේ නෑ කියන අර්ථයෙන් අතීත කාල නිසා did not කියන එක දානවා. I did not eat mangoes කියලා තමයි වාක්‍ය නිර්මාණය වෙන්න ඕනේ. දැන් ඔයාලට තේරෙනවා. හරි. අපි තවත් උදාහරණයක් අරගෙන බලමු. ළමයි ගීත ගායනා කළේ නෑ කියලා. ළමයි ගීත ගායනා කළේ නෑ නම් අතීත කාලේ එකත්. එතකොට ළමයි නම් children did not sing songs කියලා තමයි වාක්‍ය නිර්මාණය වෙන්න ඕනේ. එතකොට අතීත කාලේ වාක්‍යයක් නම් ඒක වචන සහ බහුවචන ඕනම වාක්‍යයක් අතීත කාලයේ නිර්මාණය වෙනවා නම් ඒක නෙගටිව් ෆෝම් එකෙන්. ඒතර නෑ කියන ආකාරයෙන් වාක්‍ය නිර්මාණය කරද්දී did not කියන එක තමයි එකතු කරන්නේ. හොඳට මතක තියාගන්න. ඊළඟට දැන් අපි කතා කරා present tense වලදී කොහොමද කියලා කතා කරා. past tense වලදී කොහොමද කියලා කතා කරා. හරි. අපි ඊළඟට යමු simple future tense වලදී කොහොමද negative form එකෙන් වාක්‍යයක් නිර්මාණය කරගන්නේ කියලා. future tense වලදීත් කියන්නේ අනාගත කාලයේදී වාක්‍යයක් නිර්මාණය කිරීමේදීත් ඒක ගොඩාක් ලේසි. අපි එතනදී අපි කතා කරේ positive form එකේදී අපි කතා කරේ දැන් මම අඹ ඒකම අපි ගමු බලන්න. මම අඹ කාවි. ඒ කියන්නේ ඉදිරියේදී මම අඹ කාවි කියලා කිව්වේ කොහොමද? අපි එකට will එකතු කරා. I will eat mangoes කියලා තමයි අපි වාක්‍ය නිර්මාණය කරේ. ඒක ඔයාලට දැන් මතකයි. ඔයාලා කලින් වීඩියෝ එක නැරඹුවේ නැත්නම් ඉක්මනටම ගිහිල්ලා බලලා එන්න කියලා මම මතක් කරනවා. එතකොට මේ වාක්‍ය ටික ඉක්මනින්ම මේ පැටර්න්ස් ටික ඉක්මනින්ම ඉගෙන ගන්න එක ඔයාට ගොඩක් ලේසි වෙයි. හරි. එතකොට future tense වලදී negative පැත්තට අදාළව අපි වාක්‍ය නිර්මාණය කරගන්නේ මෙන්න මෙහෙම. subject එක ඊට පස්සේ ඒකට will not කියන එක එකතු කරනවා. ඊට පස්සේ verb ඊට පස්සේ එකතු කරනවා object එක. මෙන්න මේ විදිහට තමයි අනාගත කාලයේදී නෑ කියන පැත්තට අදාළව වාක්‍යයක් අපි නිර්මාණය කරගන්නේ. හරි. අපි උදාහරණයක් බලමු. අපි කලින් ගත්ත එකම හරවමු අනාගත කාලයේදී වාක්‍යයක් විදිහට. එතකොට මම අඹ කාවි. මම අඹ කාවි කියන එක ඔයාලට දැන් හදන්නට පුළුවන්. කොහොමද හදන්නේ? අපි ගියේ වීඩියෝ එකෙන් කතා කරා. I will eat mangoes කියලා තමයි නිර්මාණය වෙන්නේ. දැන් කතා කරන්නේ ඒකේ නෙගටිව් ෆෝම් එක. කොහොමද? මම අඹ කන්නේ නැති වේවි කියලා තමයි සිංහලෙන් අපි නිර්මාණය වෙන්නේ. හරි. අපි ඒක හරවමු ඉංග්‍රීසියට. මම අඹ කන්නේ නැති වේවි අනාගතයේදී. මම නම් I ඊට පස්සේ අපි දානවා will not කියන එක. එතකොට I will not ඊට පස්සේ verb එක eat ඊට පස්සේ කර්මය අපි මොනවාද කන්නේ නැති වෙන්නේ? mangoes. එතකොට වාක්‍ය I will not eat mangoes කියලා තමයි නිර්මාණය වෙන්නේ. තේරුණා නේද? හරි. අපි යමු ඊළඟ උදාහරණයට. තවත් උදාහරණයක් තමයි අපි past tense වලදී කතා කරා වගේ ළමයි ගීත ගායනා කරන් නැති වේවි. ළමයි ගීත ගායනා කරන් නැති වේවි. අර සාමාන්‍යයෙන් දැන් කවුරු ටීචර් කෙනෙක් ඇවිල්ලා කියනවා ළමයි ඒ ළමයි ටික ගීත ටික ගායනා කරයි නේද වගේ තව කෙනෙක් එක කියනවා. එතකොට තව කෙනෙක් කියනවා නෑ ළමයි ගීත ගායනා කරන් නැති වේවි කියලා අපි කියනවා නේද? අන්න ඒ වගේ ඉදිරියේදී අපි නෙගටිව් ෆෝම් එකකින් අදාළව මේක ලිව්වොත් ළමයි නම් children ඊට පස්සේ අපි මොකක්ද දාන්නේ? will not කියන එක. children will not ගායනා කරනවට කියන්නේ sing. මොනවාද ගායනා කරන්නේ? songs. එතකොට children will not sing songs කියලා තමයි මේ වාක්‍ය නිර්මාණය වෙන්නේ. එතකොට future tense වලදී will not කියන එක තමයි එකතු වෙන්නේ. දැන් ඔයාලට තේරුණා future tense වලදී අනාගත කාලයේදී වාක්‍යයක් අපි කොහොමද negative form එකට අනුව හදාගන්නේ කියලා.
හරි. අද වීඩියෝ එකේදී කතා කරපු පාඩම අපි නැවත පොඩ්ඩක් මතක් කරගමු. අපි කතා කරේ simple tenses, ඒ කියන්නේ simple present tense, simple past tense සහ simple future tense වලට අදාළව වාක්‍යයක් නිර්මාණය කරගන්නේ නෙගටිව් ආකාරයට අපි කොහොමද වාක්‍යයක් නිර්මාණය කරගන්නේ කියලා. අපි කලින් වීඩියෝ එකේදී පොසිටිව් විදිහට කොහොමද හදාගන්නේ කියන එක අපි කතා කරයි. කියන්නේ මම අඹ කනවා කිව්වොත් ඒක අපි කලින් වීඩියෝ එකේදී කතා කරා අපි හදන්නේ කොහොමද කියලා. අද වීඩියෝ එකෙන් කතා කරේ මම අඹ කන්නේ නැහැ වගේ අන්න ඒ වගේ නෑ කියන පැත්තට අදාළව වාක්‍යයක් කොහොමද හදාගන්නේ කියලා. එතකොට ඔයාලා මතක තියාගන්න ඕන කාරණා ටිකක් තමයි සාමාන්‍යයෙන් වාක්‍යයක් හදනවා වගේම මෙතනදිත් ඒක වචනවලදී simple tense ඒ කියන්නේ වර්තමාන කාලයේ ඒක වචනවලදී අපිට ඒක වචනයක් අදාළව වාක්‍යයක් නිර්මාණය වෙනවා නම් අපි ඒක does not කියන එකතු වුණා. බහුවචනයක් නම් අපි do not කියන එක තමයි එකතු කරේ. ඊට පස්සේ past tense වලදී අතීත කාලයේදී ඒක වචන සහ බහුවචන වලට දෙකටම අදාළ වාක්‍ය සඳහා එකතු කරේ did not කියන එක. වර්තමාන කාලයේදී does not සහ do not, ඊට පස්සේ අතීත කාලයේදී did not කියන එක තමයි එකතු කරන්නේ. ඊට පස්සේ future tense වලදී අනාගත කාල වාක්‍යයේදී නෙගටිව් පැත්තට අදාළ වාක්‍යයක් නිර්මාණය කරනකොට ඒකට එකතු කරේ will not කියන එක. දැන් ඔයාලට තේරෙනවා වාක්‍යයක් නෙගටිව් විදිහට නිර්මාණය කර ගැනීමේදී මොනවාද එකතු කරන්න ඕනේ කියන එක. මේවට අදාළව තමයි මෙන්න මේ කියපු කොටස් එකතු කරලා තමයි නෙගටිව් ෆෝම් එකට අදාළව සිම්පල් ටෙන්ස් සහිත වාක්‍යයක් නිර්මාණය කරගන්නේ. දැන් ඔයාලට හොඳට තේරෙනවා අපි කොහොමද වාක්‍යයක් නිර්මාණය කරගන්නේ කියලා. ඉතින් මේ වීඩියෝ එක හොඳින් අධ්‍යයනය කරන්න. ඒ වගේම කලින් වීඩියෝසුත් බලලා පිළිවෙලකට මේ වීඩියෝස් නරඹනවා නම් මම හිතන්නේ ඔයාලට ඉක්මනින්ම ඉගෙන ගැනීමේ හැකියාව තියෙනවා වාක්‍යයක් අපි කොහොමද නිර්මාණය කරගන්නේ කියන එක. එතකොට අපි පොසිටිව් වාක්‍ය කොහොමද නිර්මාණය කරගන්නේ? සිම්පල් ටෙන්සස් වලට අදාළව නෙගටිව් වාක්‍යයක් කොහොමද නිර්මාණය කරගන්නේ කියන එක දැන් දෙකම කතා කරලා තින්නේ. ඉතින් හොඳින් අධ්‍යයනය කරන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම අද මෙන්න මේ පාඩම තමයි ඔයාලට මම අරගෙන ආවේ. ඊළඟ වීඩියෝ එකෙන් තවත් අලුත් පාඩමක් රැගෙන ඒමට බලාපොරොත්තු වෙනවා. ඔයාලා බලලා ඔයාගේ යාළුවන්ටත් මේ වීඩියෝ එක ෂෙයා කරන්න, subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලාත් ආරාධනා කරනවා. ඉතින් අලුත් වීඩියෝ එකකින් නැවත එනකම් මේ වීඩියෝ එක මම අදට නවත්තනවා. ඒ වගේම ඔයාලට මොනවා හරි තේරෙන්නේ නැති දෙයක් තියෙනවා නම් සහ ඔයාලට තව මොනවා හරි පාඩම් කරන්න ඉගෙන ගන්න ඕනකම තියෙනවා නම් යටින් කමෙන්ට් එකක් දාන්න. සිංහල සහ ඉංග්‍රීසි කියන භාෂා දෙකටම අදාළව පාඩම් මම මේ YouTube channel එකට එකතු කරලා තියෙනවා සහ ඉදිරියේදී එකතු තව වීඩියෝස් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒක නිසා කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. ගිහින් එන්නම් ඔබට සුබ දවසක්.